හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් අද ලස්සන වීඩියෝ එකක් ගේන්න හදන්නේ මං. අපි ඊට කලින් යන් අපේ ලස්සන වෙල්ලේ ආයෙ බලන්න ඕගොල්ලන්ට. ඒක පෙන්වන්න මාත් එක්ක යන්. ඉතින් අපි බලමු අපේ ලස්සන වෙල්ලේ ආයෙ ලස්සන ලොකු ගල් තියෙනවා. චුට්ටක් ගිහිල්ලා බලමු මේ පැත්තට. මේ යන්නේ යාළුවනේ අපේ බල්ලා අපේ ගෙදර. ඇත්තටම එයා අපේම තම් කියන්නේ මිනිස්සෙක්ටත් වැඩිය හොඳයි. ඇත්තටම අපි කොහේ හරි යනකොට එයා අපි පස්සෙන්ම එනවා. අපි එනවද කියලා බලනවා එයා. ඉතින් එයා හරි පොඩි ළමෙක් වගේ තමයි. හරිම හුරුතල් යන පස්සෙන් යනවා. මේ තියෙන යාළුවනේ අපේ ගේ ඉස්සරහින් තියෙන ලොකු විශාල වෙල්යාය. ඉතින් දැන් හරිම ලස්සනයි. ගොයන් ලස්සනට හොඳට පොළ පාටට දැන් තියෙනවා. ඒ කියන්නේ දැන් වැස්ස අඩු වෙලා ගොයන් ලස්සනට හැදිලා. අද යාළුවනේ මම මේ වෙල්යාය පෙන්නන ගමන් ඕගොල්ලන් එක්කගෙන යන්නේ. අද මං හිතන් ඉන්නවා ඔයාලට කංකුන් ඩෙවල් එකක් හදලා පෙන්නන්න. අපේ වෙලේ පැලේ කංකුන් ඩෙවල් එක. ඉතින් අපි කංකුන් ටිකක් කඩාගෙන ඇවිල්ලා කංකුන් ඩෙවල් එකක් හදමු. ලස්සනයිද යාළුවනේ? ලස්සනයිද වෙල්යාය? අපේ බව්වත් යනවා. බව්වගේ නම තමයි ජම්බෝ. ජම්බෝ එන්න 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 කිව්වට එන්නේ ජම්බෝ යනවා. ජම්බුවට ඇවිදින්න තියෙනවා නේ යාළුවනේ. හරිම ආසයි. ඔය එනවද කියලාත් බලා යනවා. යාළුවනේ අපේ වෙල්යාය. අපේ කුඹුර තියෙන්නේ වෙල්යාය කෙරවලේ. ඉතින් අපි කුඹුරට තමයි දැන් යන්නේ. කුඹුර ගාව තියෙනවා ලොකු විශාල ගලක්. ඔන්න යාළුවනේ මං අර කිව්වා අපේ ගලට ආවා. ඒක ලස්සනයි. ඒ කුඩට ගියාම ඒක විශාල ගලක්. මේ තියෙන්නේ ඒ ගල ගාව අපේ කුඹුර. මේ තියෙන්නේ ඒ විශාල ගල. මේ ගල උඩට ගියාම වෙල් යායෙම පේනවා. එතකොට මේ වටේම පේනවා. ලස්සනට පේනවා. මේ තියෙන යාළුවනේ අපේ කුඹුර. ඔය තියෙන්නේ අපේ කුඹුර. කුඹුර ඉතින් ගල් ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ කුඹුර යායෙම. මේ තියෙන්නේ ලස්සනට. අපේ බව්වා නෑ. බව්වා ගිහින් කොහේ හරි. ජම්බුවා කොහේ හරි ගිහිල්ලා. මේ තියෙන යාළුවනේ අපේ ලස්සන වෙල්යාය. මේක තමයි වෙල්යාය කෙරවල වගේ. ඒ කෙරවලේ තියෙන විශාලම ගල මේ පේනවා ඉතින් ඕගොල්ලන්ට. ඉතින් යාළුවනේ මේ අපේ වෙල්යාය කෙරවලෙම තියෙන අපේ වෙල ගාව තමයි මේ තියෙන්නේ ලොකු ගල. ඉතින් ගල උඩට නැග්ගහම ලස්සනට පේනවා වටපිටාව. අර පැත්තේ වෙල්යායට ගියාපුවම තමයි අපිට කංකුන් ටිකක් කඩා ගන්න පුළුවන්. ඉතින් අපි තව චුට්ටක් මෙතන ඉඳලා මේ පැත්තට යමු. ඉතින් දැන් යාළුවනේ ගොයන් එච්චරම මොඩ ගහලා වතුර දාලා ගම් වතුරට ගොයන් ගොඩාක් සවුත් වෙලා තිබ්බේ. ඉතින් දැන් නම් හැබැයි ගොයන් ටික ලස්සනට තියෙනවානේ. ඉතින් මේ කොළේ පාට දැක්කම ඉතින් ආස හිතෙනවා යායෙම මේ කොළේ පාට මේ යාය ලස්සනට තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනට පේන්නේ මේ ගල උඩ නැග්ගාම තමයි. යාළුවනේ කංකුන් කඩන්න අමාරුයි. ඔන්න යාළුවනේ අපි මේ යන්නේ කංකුන් කඩන්න දැන්. කංකුන් කඩන්න යන්නේ කිව්වට මේක ටිකක් කැලෑව තියෙනවා. මේක ඇත්තටම පොඩි කැලෑවක්. ඔයාලට පේනවනේ. මම ඉතින් තනියම යනවා නෙමෙයි.
අපේ චූටි පුතත් ඉන්නවා මහත්තයත් ඉන්නවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. වෙල්යායෙන් යන්න පුළුවන් යාළුවනේ. වෙල්යායෙන් යන්න බෑ. තෙල් ගහලා එහෙන් ඊට පස්සේ නියරවල් කැඩිලා. ඒ හින්දා අපි මේ වත්තෙන් යනවා. ඉතින් වැඩි දුරක් නෑ. මේ කැලෑව ඉතින් සත්තු එහෙම එක එක සත්තු ඉන්නවා. විශාල සත්තු නෙමෙයි සාමාන්‍ය මොනරු, ඌරෝ, කුරුළු වර්ග ඒ වගේ පොඩි පොඩි සත්තු වර්ග ඉන්නවා ඉතින්. ඒක පොඩි එකක් හදන්න ඕනේ. මේ තියෙන යාළුවනේ ගල් වලක්. ඒ කියන්නේ ගල් කඩනවා මෙතන. විශාල ගලක් මෙතන තිබිලා තියෙන. දැන් නම් ගලෙන් ගොඩාක් දුරට කඩලා නිසා අඩුයි. ඉතින් ඒක නවත්තලා නිසා තමයි මෙච්චර මේ කැලෑව තියෙන්නේ. අපි දැන් යාළුවනේ යන්නේ. දැන් මේ වෙල යායට එතනින් අපිට පල්ලෙහාට දැස්සහම කංකුම් ටිකක් කඩා ගන්න පුළුවන්. මේ ඉස්සෙල්ලා යන්නේ අපේ පුතා තමයි. අපේ බව්වෝ නෑ යාළුවනේ. එයා ඉතින් කොහේ හරි ඔය ඉතින් කැලෑවේ අස්සක ඉඳලා ඕන් එක පාටම දුවගෙන එනවා. ඇවිල්ලා අපිත් බය වෙනවා. එක පාට ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා. යාළුවනේ මේ තියෙන්නේ වෙල්යායි ඕන් ඔය කෙරවල මේ චුට්ට තමයි. හැමතැනම ඉතින් ගල් තමයි යාළුවනේ මේ පැත්තේ තියෙන්නේ. මේ බලන්න මේ ඈතට පේන වෙල්යායි ඒ පැත්තෙන් තමයි අපි ආවේ. දැන් තියෙන්නේ වෙලේ කෙරවල හරිය. මේ තියෙන යාළුවනේ ලොකුවට කැලෑව වගේ පෙනුනට ඔයාලට මේ තියෙන්නේ මේ කංකුම් මේ කුඹුරක කංකුම් හැදිලා ඉතින්. වැද්දලා නැතිවෙන්න කොහොමද මේ කංකුම් හැදිලා තියෙන්නේ කට්ටිය කඩාගෙන යනවා. ඉතින් අපිට හිතුණා අද කඩන් ගිහලා කංකුම් දෙවල් එක කඩන්න කියලා. මෙතන යාළුවනේ ටිකක් යන්නත් අපහසුයි. අපි චුට්ටක් සරප්පුඩක ගලවමු. නෑ අපහසුයි. මේ තියෙන යාළුවනේ ඒ කංකුම් වල තමයි ඉතින් ඕනේ හැටියට කංකුම් කඩාගෙන ගියා. මේ කට්ටිය කඩලා තියෙනවා. සත්තුන්ගෙන් කපාගෙන කඩාගෙන කට්ටිය යනවා. කැමරට ඉතින් ගන්න පුළුවන්. මේකට යාළුවනේ වතුර දාලා නැහැ. මේ පිරිසිදුයි මෙතන. දැන් මේ දළු වගේ තියෙන්නේ. ඒ හින්දා මේ ගොඩක් පිරිසිදුයි. අපි යාළුවනේ අපි මිටක් කඩාගමු. මේ කංකුම් වල කොලේ හීනෙක. ඊට එහා පැත්තෙන් තියෙන්නේ කංකුම් කොලේ ටිකක් ලොකුයි. ඒව ටිකක් රස අඩුයිනේ. ඒක නිසා මේ හීනිය වගේ කඩාගත්තාම ඒව ටිකක් රසයි. මේ බලන්න යාළුවනේ මේ කොලේ හීනි. කොලේ මේ චූටි කංකුම්. ඉතින් ඒව තමයි ගොඩක්ම රස. අපි ටක් ගාලා ඒව ටිකක් කඩාගමු. ඉවනේ අපි කංකුම් ටිකක් කඩාගෙන ඉවරයි. මම ඉතින් අතටම කඩාගත්තා. මොකුත් කවරයක් ගෙනාවේ නෑ. දාලුම ටිකක් කඩාගත්තා. ඉතින් තව ඕන තරම් කඩන්න තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි කඩාගන්න. ඉතින් මම මේ කඩාගත්තේ මේ කංකුම් වල කොලේ පොඩියට තියෙන්නේ. මෙන්න මේ චූටි කොලේ තියෙන එක තමයි රස. ඉතින් මේ පැත්තේ තියෙන ඔය චූටි කොලේ තියෙන එක. අර පැත්තේ තියෙන්නේ ලොකු කොළ ඒවා ලොකු ඒවා. අර ටිකක් රසින් අඩුයි වගේ. ඉතින් ඒ නිසා ඒවා කඩේ. ඉතින් අපි දැන් මේක අරගෙන ගිහිල්ලා අපේ වෙලේ කැලේ කංකුම් දෙවල් එක හදන්න තියෙන යාළුවනේ යන්න අපහසුයි. ඉන්න මම ටිකක් දෙක ගලව ගන්නවා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ ඕන්න දැන් වෙල්යායට ළඟයි. අර වත්තෙන් ඇවිල්ලා වෙල්යායට ළඟයි. ඉතින් මේ බලන්න යාළුවනේ ඔයාලට මොනරෙක් ඉන්නවා ගල උඩ. අර අපි හිටපු ගල උඩ ලස්සන මොනරෙක් ඉන්නවා. ඇත්තටම ලස්සනයි. මේ වගේ වෙලාවට තමයි යාළුවනේ මෙහෙ එන්න ඕනේ. ඇත්තටම ඉතින් මොනරු ඉන්නවා.
චූටි කුරුල්ලෝ එහෙම ඉතින් වඩාරියක් ඉන්නවා ආස හිතෙනවා. ඉතින් මේ අපි මේ වත්තෙන් දැන් වෙල්යායට යන්න හදන්නේ. යාළුවනේ ඔයාලට ඒ මොනරා අර අපි හිටපු ගල උඩ ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. සමහර විට මේ ගස් නිසා පේන්නේ නැති ඇති. මේ චූටි කුරුල්ලෝ ඉතින් ඉන්නවා කැලෑවේ. අපේ බව්වත් දැන් නම් හම්බුණා. දැන් නම් ඉස්සර වෙලා යනවා. ජම්බු ඔන්න යාළුවනේ ඕන් දැන් වෙල්යායට බැස්ස. දැන් මෙතන ඉඳන් ඉතින් වෙල තමයි තියෙන්නේ. අපි දැන් ගෙදර යන්න හදන්නේ. එයාලට කංකුන් ඩෙවල් එක හදලා පෙන්නන්න. ඔයාලට යාළුවනේ අර මොනරා පේනවද? සමහර විට ටිකක් දුර නිසා පේන්නේ නැතිව ඇති. එතනම ලස්සනයි මොනරු මේ වගේ වෙලාවට ගොඩාක් ගල උඩ ඉන්නවා. පංචුවක්ම ඉන්නවා මොනරු ගල උඩ මේ වගේ වෙලාවට. ඉතින් දැන් අපි යනකොට නම් උන් කෑ ගහගෙන ඌ බය වෙලා යයි. ඔන්න යාළුවනේ අපි දැන් කංකුම් කඩාගෙන අපේ ගෙදරට ආවා. ගෙදරට ආවිල්ලා මං කිව්වේ වෙලේ පැලේ කංකුම් ඩෙවල් එක හදනවා කියලානේ. දැන් ඔයාලා බලන ඇති යාළුවනේ වෙලේ පැල කියන්නේ කොහෙද මොකද්ද කොතනද තියෙන්නේ? තාම ඔයාලා දැකලා නැහනේ. මම ඔයාලට පෙන්නන්නම්. අපේ වෙලේ පැල කොතනද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා දැන් ඔයාලට පෙන්නන්නම්. ඔන්න යාළුවනේ දැන් අපි වෙලයා ඉඳලා ආව කංකුම් කඩාගෙන මේ තියෙන වෙලේ පැල. මේ යාළුවනේ මේ තමයි අපේ වෙලේ පැල. මේ ඉතින් කවුරුහරි ආපුවාම ඉඳ ගන්න තියෙන බංකෝ. මේ හදිසියකට මොනවා හරි ලිපේ තියාගන්න. එහෙම නැත්නම් තේ ටිකක් හදා ගන්න ඕනොත් මේ තමයි ලිප. මේක තමයි යාළුවනේ වෙලේ පැල. ලස්සනයිද? ඔන්න යාළුවනේ බලන්න මේක තමයි අපේ වෙලේ පැල. අපි දැන් අර කඩාගෙන ආපු කංකුම් එක හදන්න තමයි යන්නේ. ඔයාලට මං කිව්වා මේ වෙලේ පැලේ තමයි හදන්න කියලා. මං ඒ ඔක්කොම මේ ගෙයින් කපාගෙන කරගෙන මේ බඩු ටික ආවා. ඉතින් දැන් අපි මේ කංකුම් ඩෙවල් එක හදමු. මේ යාළුවනේ ඉස්සෙල්ලම පොල් තෙල් ටිකක් දාගන්නවා. යාළුවනේ අපි තෙල් ටිකක් දාගත්තා. චුට්ටක් කර වෙනකන් ඉඳලා අපි ගෑස් ලිප් වල වගේ නෙමෙයිනේ යාළුවනේ චුට්ටක් දුම් ගහනවා. ඉතින් චුට්ටක් අමාරුයි ඉතින්. ඉතින් යාළුවනේ සුදු ලුණු ටික අපි චුට්ටක් අඩු කරගන්නවා. තාච්චිය ටිකක් ලොකු එකක් ගත්ත මොකද ඒකට ඉතින් අර කලවම් කරගන්න ලේසි නිසා. යාළුවනේ චුට්ටක් මේක බැදෙනකම් ඉන්නවා. ඉඳලා පස්සේ ලුණු ටිකයි කලපිංච ටිකයි දාගමු. අද යාළුවනේ අම්මිරිස් තිබුණේ නෑ. ඒ නිසා මම මේකට කොච්චි ටිකක් තමයි ගත්තේ.
කැදීගෙන යනකොට මොකද ලුණු ටික දාමු. ලුණු ටිකයි කඩපිංච ටිකයි අපි දාමු. ටෙම්පරාදු කරගන්න. එන්න යාළුවනේ ගෙම්බිරි ටිකක් හොඳට ඇවිලෙනවා. තේල ගන්න උලන් ගන්නවා. එතන චුට්ටක් අමාරුයි. චුට්ටක් එක බැදෙන්න තියමු. දැන් ඉතින් බැදුම් සුවඳ නම් එනවා. චුට්ටක් කියලා අපි අනිත් කලමනා ටික දාගමු. යාළුවනේ මේකට මට අම්මිරිස් තිබුණ නැහැ කිව්වනේ මම මේකට අර කොච්චි ටික එකතු කරගන්නවා. එතකොට සැරකුත් තියෙනවනේ කොච්චි. මිරිස් නෝන් නැහැ. හරි වෙන මිරිස් වර්ග ඔන්න එකක් දාගන්න පුළුවන්. චුට්ටක් මේක ටෙම්පරාදු වෙන්න තියෙනවා. යාළුවනේ ඊට පස්සේ මම මේකට මාළු මිරිස් ටික එකතු කරගන්නවා. මාළු මිරිස් ගොඩක් ගන්නවා. ටිකක් මෙතනට ටෙම්පරාදු කරගෙන මාළු මිරිස් මම මේ චුට්ටයි ගත්තේ මොකද ඉතින් අපේ පොඩි කෙනෙක් ඉන්නවා. එයාලා ඉතින් වැඩි සැර කන්න කැමති නෑනේ. එයාලා අවශ්‍ය විදිහට රස අවශ්‍ය විදිහට ඒ කලමන එකතු කරගන්න. දැන් ඇති අපි ගොඩක් මාළු මිරිස් ගොඩාක් තැන් වෙන තියන්නේ නෑනේ. මම ඒකට තක්කාලි ටික එකතු කරගන්න. තක්කාලි ටික එකතු කරගෙන ටිකක් අන්තරාලා චුට්ටක් වෙලා තියාගන්න. මේකට යාළුවනේ අපි දැන් දාන්න ඕනේ જાති දාගෙන තියෙන්නේ. දැන් මේකට 3-5 මේක හැන්දක් දාගන්න. අවශ්‍ය විදිහට දාගන්න. ඊට පස්සේ මම මේකට අපි ඉතින් හැමදේටම උළු හාල් දානවනේ. උළු හාල් චුට්ටකුත් එකතු කරගන්නවා. කහ චුට්ටකුත් එකතු කරගන්නවා. කහ ගොඩාක් අපි දාන්නේ නෑනේ. කහ චුට්ටක් විතර දාන්න. දැන් මේක ඉක්මනින්ම කලවම් කරගෙන චුට්ට වෙලාවක් අපි තව තියෙන යාළුවනේ. චූටි වෙලාවක් තියලා කොළ ටික එකතු කරගන්න. යාළුවනේ මේ තියෙන්නේ අපි අර ගිහිල්ලා ලස්සනට එල්ලයි වලලා එහෙම ගිහිල්ලා කඩාගෙන ආපු කංකුම් යාළුවනේ අපි ගොඩාක් චූටියට කපන්නේ නෑනේ. ඒක ඉතින් ඔයාලා දන්නවනේ. කංකුම් කපන්නේ ටිකක් ලොකුවට. සමහර නම් අපෙන් කඩලත් ගන්නවා. මම මේක දෙකට කපලා වගේ තමයි ගත්තේ. ඉතින් අපි මේක එකතු කරගමු මේකට. එකතු කරගෙන මේක මම ලොකු මේ තාච්චියක් ගත්තේ කලවම් කරගන්න එහෙම දෙකියන්න ඕන නිසායි. බලන්න යාළුවනේ මෙන්න මෙහෙම කලවම් කරගෙන ගොඩාක් වෙලාවට මේක සම්බන්ධ නෑනේ. ඇත්තටම අපි කොළ වර්ගයක් ගන්න සාමාන්‍යයෙන් කොළ පාටට වගේනේ. ගොඩාක් ඉදවන්නේ නැහැනේ. චුට්ටක් කොහොමද තියාගන්න. යාළුවනේ හරි චුට්ට වෙලාවක් අපි තිබ්බා. ගොඩාක් අපි කොළ තම්බ ගන්නේ නැහැනේ. මේකට බිත්තර ටික එකතු කරගන්න යාළුවනේ. බිත්තරේ මම දැක්ක කලින් තියාගත්තා. එකතු කරගෙන මේක චුට්ටක් කලවම් කරගමු. කලවම් කරලා තව චූට්ට වෙලාවක් මේක අපි තියාගමු. ගොඩාක් කොළ තැම්බෙන්න අරින්නේ නැහැ. එතකොට ගුණෙත් නැහැ, රසත් නැහැනේ. ඒ නිසා චුට්ට වෙලාවක් තියාගමු.
දැන් යාළුවනේ මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් ටික. කෑලි මිරිස් අවශ්‍ය පදමට එකතු කරගන්න. මොකද මේ පොඩි අය ඉන්නවා නම් කන්න ටිකක් අමාරුයිනේ. අපේ ඉතින් පොඩි එක්කෙනා ඉන්නවා ටිකක් සැර වුණාම කන්න කැමති නැහැ. ඒ නිසා මම ටිකයි දාගත්තේ. ඔයාලා අවශ්‍ය විදිහට මේ දාගන්න. මේකට යාළුවනේ මම කෑලි මිරිස් එක්කම මේකට යාළුවනේ කෑලි මිරිස් එක්කම මම එකතු කරගත්තා මේ උඩින් ටිකක් රට කජු ටිකක්. ඒක ඉතින් ගොඩක්ම හොඳ අර ඉතින් පොඩි කෙනෙක් ඉන්නකොට ඒ අය කන්න ආසයිනේ. හරි ඉතින් විශේෂයක් තිබ්බහම ඒකත් කන්න කැමති නිසා තමයි රට කජු ටිකක් මම මේකට එකතු කරගත්තේ. දැන් චූට්ට වෙලාවක් හරි මේක තියෙනවා. යාළුවනේ මෙහෙ දැන් ඉතින් මේක දැන් ගොඩක් දුරට මේක දැන් ඉදීගෙන නැන්නේ. ඔයාලා වෙලේ පැලේ මේ කවුන්ටරේ චුට්ටක් වෙල්ලා ආයත් බලන්නකො මෙතන ඉඳන් ලස්සන කොහොමද කියලා. යාළුවනේ අපි දැන් කංකොන් ලෙවල් එක හදාගෙන ඉවරයි. ඔයාලා ඉතින් ඇත්තට මන් දන්නවා ඉතින් මට වැඩිය රසට හදන්න පුළුවන් අය නම් ඇති ඉතින්. අර මං ඉතින් වෙලේ පැලේ කංකොන් ලෙවල් එකක් හදනකොට ඉතින් කවුරුත් ආසයිනේ බලන්න. ඒක හින්දා තමයි මෙහෙම හැදුවේ. අර මම විශේෂයෙන් කියන්න ඕනේ චූටි ළමයි ඉන්නවා නම් ඉතින් පොඩ්ඩක් රටකජු ටිකක් දැම්මට කමක් නැහැ. ඒකෝද ඉතින් යාලා කන්නත් ආසයිනේ. ඒ නිසා මේ රටකජු ටිකක් දාලා හදලා බලන්න. ඔන්න යාළුවනේ දැන් නම් කංකුන් ලෙවල් එක හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ රස බලන්න තමයි ඉතින් එහෙනම් ඉතින් අපි ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ඔයගලන්ට බුදු සරණයි.